හරි කෝද හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකකින් අපි කතා කරමු ඔයාගේ මනස අවුල් සහගත වෙලා නම් තියෙන එක විනාඩි 5න් අවශ්‍යනික මානසික නිදහස ගේන චූටි අභ්‍යාසයක්. චූටි අභ්‍යාසයක් වුණාට මේක සමහරක් වෙලාවට ඔයාගේ දැන් ඉන්න තත්ත්වෙන් ඔයා මුදවගෙන වට ලස්සන වටපිටාවක් සහ ලස්සන මනසක් හදලා දෙන්න මේක අනිවාර්ය යෝග්‍ය වෙනවා කියලා මට ඔයාට ෂුවර් ගන්න පුළුවන්. එතකොට දැන් ඉස්සෙල්ලාම මානසිකව හෝ මොකක් හරි ප්‍රශ්නයකින්ද වියකුල් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා ඉස්සෙල්ලාම ගන්න ඕනේ සංසුන් වෙන එක. එතකොට මේක සංසුන් වෙන එක අභ්‍යාසයක් සහ මේක ඇත්තටම කියන්න අපි ස්ට්‍රෙස් වෙලා ඉන්න පීඩනෙන් ඉන්නවනම් ඒකෙන් චුට්ටක් නෙමෙයි සම්පූර්ණ ගැලවෙන්න පුළුවන් මේක දිගටම කන්ටිනියු කරොත්. ඉතින් අපි මොකක්ද කියලා බලමු. පළවෙනිට තියෙන්නේ ඔයා පහසු තැනකින් වාඩි වෙන්න. හරිද? පහසු තැනකින් හොඳ කම්ෆර්ටබල් විදිහට. ඒ කියන්නේ පහසු විදිහට වාඩි වෙලා ඔයාට පුළුවන් නම් හරිද ඩීප් බ්‍රෙත් හරිද? ඩීප් බ්‍රෙත්. ඒ කියන්නේ ගැඹුරු හුස්ම වාර 10ක් කරන්න. හරිද? ගැඹුරු හුස්ම වාර 10ක් කරන මම ඒක කරන හැටි පෙන්නන්නම්. හොඳට හුස්ම ගන්න වෙනවා. චුට්ටක් රඳවගෙන ඉඳලා විනාඩි දෙක තුන තප්පර දෙක තුන රඳවගෙන ඉඳලා ඊට පස්සේ ආපහු එක්සෙල් කරන්න. right මේ විදිහට වාර 10ක් කරලා ඔයාගේ බොඩි එකට පොඩ්ඩක් ඔයා අවධානය දෙන්න. බොඩි එකේ දැනීම් වලට අවධානය දෙන්න. බොඩි එකේ දැනීම් වලට අවධානය දීලා ඒ දැනීම ඔයාගේ හાર્ට් එකට අරන් යන්න. හાર્ට් එකට පොඩ්ඩක් ඔයාගේ දැනීම තියාගෙන ඉන්න. හරි මේක ටික වෙලා කරලා ඔයාගේ සිතුවිලි ඔයාට කරදරකාරී සිතුවිලි නම් ඒවට පොඩ්ඩක් ඇටච් වෙන්නේ නැතුව හරිද ඒවත් එක්ක ගනුදෙනු නැතුව ඒව දිහා බලාගෙන ඉන්න. හරිද ඒවත් එක්ක ගැටෙන්න යන්න එපා. හරිද සිතුවිලි දිහා චුට්ටක් බලාගෙන ඉන්න. හරිද ඊට පස්සේ විනාඩියක් විතර එහෙම බලාගෙන ඉඳලා ආපහු අර මම කිව්ව රූටින් එක කරන්න. ගැඹුරු හුස්ම වාර 10යි. ඊට පස්සේ ඔයාගේ බොඩි එකට බොඩි එකේ ভাইබ්‍රේෂන් එකට හරිද දැනීමට බොඩි එකේ දැනීමට චුට්ටක් වෙලා හිත තියන් හිටියා. ඊට පස්සේ හાર્ට් එකට ඔයාගේ ඒ දැනීම කෙන ගියා. ඊට පස්සේ සිතුවිලි විග්‍රහකින් තොරව ඔයා බලාගෙන හිට සිතුවිලි දිහා. ඊට පස්සේ මේ දෙවෙනි වාරේ ඊට පස්සේ ආපහු වාර 3කට යන්න. හරිද? වාර 3කට යන්න. වාර 3කට ගියාම හරිද? මේක මාර විදියට වාට මානසිකව පහසුවක් වාට දැනෙනවා. හරිද? ඒක මම දන්නේ මේ මේක කාම් ඩවුන් වීම කෙරෙහිව මේ දීපා චොප්රාගේ වැඩසටහනකින් මම ඉගෙන ගත්ත මේක. ඒ කියන්නේ මනස ආපහු කාම් ඩවුන් කරන්න. ඒ කියන්නේ මනස චුට්ටක් ඇලිලා අර පෙරලා වගේ තියෙනවා නම් ඒක කාම් ඩවුන් කරන්න ඔයාට සුදුසු වෙන චූටි ප්‍රතිකාරයක් මානසික ප්‍රතිකාරයක් කිව්වොත් නිවැරදි. හරි. ඉතින් මේක කරන්න ඩේලි කරන්න. පරිම ඔන්න විනාඩි 10ක් යයි මේක කරන්න. ඉතින් ඔයාගේ මානසික යහපත උදෙසා මම හිතනවා විනාඩි 10යි කියන හරි පොඩි වෙලාවක්. හරි. ඒක ගණන් කරන්න නෑ. ඉතින් පුළුවන් නම් මේක උත්සාහ කරලා සාර්ථක වුණොත් මේ සාර්ථක වෙනවා. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙක් අපිට දැනුවත් කරන්න පුළුවන්. හරිද? ඉතින් මම හිතනවා වටින දෙයක් ඔයා ඉගෙන ගන්නද මේකෙන්. ඉතින් වටිනයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.